හිතන්න. ඔයාට අවශ්‍ය කරන කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගෙයක් මේ හැමදේම කිසිම මහන්සියක් නොවේ ඔයාට හම්බුනොත් 1968 දී ජෝන් බි කල්ලෝන්ස් කියන විද්‍යාඥයා යුනිවර්ස් 25 කියලා පරීක්ෂණයක් පටන් ගන්නවා. මේකෙදි මෙයා මීයන් 8 දෙනෙක්ව යොදාගෙන මේ මීයන්ට අවශ්‍ය කරන හැමදේම අන්ලිමිටඩ් ලැබෙන විදියට මේ ඇටවුම නිර්මාණය කරනවා. පළවෙනි දවස් ටිකේ මේ මීයන් පට්ට සතුටෙන් ඉන්නවා. පවුල් හදාගන්නවා, අලුතෙන් ළමයි හදාගන්නවා. හැම දවස් 55කට වරක්ම මෙයාලගේ ජනගහනය දෙගුණ වෙනවා. මෙහෙම ටිකක් කල් ගත වෙද්දී මෙයාලගේ හැසිරීම් වල වෙනස්කම් දකින්නට හම්බෙනවා. සමහර මීයන් එයාලගේ දරුවන් ඔහේ අතහැරලා දාලා, සමහර මීයෝ එකම තැන, සමහර මීයන් උදේ ඉඳන් හවස වෙනකම් එයාලව පිරිසුදු කරගන්නවා. සමහර මීයන් හරියට කෑම කන්නේ නැහැ. ලදරු මරණ අනුපාතය 80%ක් දක්වා වැඩි වෙලා ප්‍රජනන ක්‍රියාවලින් වල යෙදෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අමුතු විදිහේ හැසිරීම් රටක් මෙයාලා පෙන්වන්න ගන්නවා. තවත් කල් ගත වෙනවත් සමගම සමහරක් මීයන් එයාලට බොන්න දින වතුරකට පැනලා සියදි විනාසා ගන්නවා. කෑම නොකා ඉඳලා සියදි විනාසා ගන්නවා. මෙන්න මේ වගේ හැසිරීම් රටා පෙන්වනවා. දින 1780ක් ගත වෙනකොට මේ පරීක්ෂණයේ එක මීයෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒකට හේතුව මෙයාලට වසංගත රෝගයක් හැදුන නිසාවත්, මෙයාලගේ කෑම බීම වල අඩුවක් ඇති වුණ නිසාවත්, තවත් සතෙක් මෙයාලව ගොදුරු කරගත්ත නිසාවත් නෙවෙයි. මෙයාලට හැමදේම හම්බුන නිසා මෙයාලට ජීවත් වෙන්න තිබ්බ ආසාව නැති වෙලා ගියපු නිසා.